කොහොමද ඉතින් ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නව නේද? ඉතින් මම බලන් ඉන්නේ නම් වෙන තැනකට කියලා ඔයාලට හිතෙයි. ඉතින් මොකද මට ඇත්තට මේ විදිහට මේ පේස් එක පෙන්නලා කෙලින් පෙන්නලා වීඩියෝ එකක් මම මේ කරනවාමයි. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක මේ විදිහට පටන් ගන්න ඕනේ කියලා. මොකද අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ අපේ මාසේ බජට් එක කොහොමද ප්ලෑන් කරගන්නේ කියලා පුංචි වීඩියෝ එකක්. මම හිතනවා ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඇත්තටම දැන් දවසින් දවස බඩු ගොඩක් ගණන් යන කාලයක්. ඉතින් අපි දන්නේම නැතුව අපිට මාසෙට වියදම් කරන්න තියෙන ගාණ මාසෙන් මාසෙට වැඩි වෙලා තියෙනවා. මම හිතනවා ඒක මට වගේම ඔයාලටත් එහෙම වෙන්න ඕනේ. ඉතින් අපි හැමෝම කියන්නේ අපි හැමෝම ලොකු සල්ලිකාරයෝ නෙමෙයිනේ. අපි හැමෝම සාමාන්‍ය විදියට ජීවත් වෙන කට්ටිය. ඉතින් එතකොට මේ රටේ තියෙන තත්ත්වෙත් අනුව ලෝකේ තියෙන තත්ත්වෙත් අනුව මේ දේවල් සාමාන්‍ය වුණත් ඒක අපේ ගෙදරට ගැටලුවක් වෙන්නේ නැති විදිහට අපි කොහොමද මැනේජ් කරගන්නේ කියන එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපේ ගෙදර ප්‍රධානම ආදායම තමයි හස්බන්ඩ්ගේ ආදායම. කියන්නේ එයා රජයේ සේවකයෙක්නේ. එයා වැඩ කරන්නේ ආරක්ෂක අංශයේ. ඉතින් එයාගේ හම්බ වෙන වැටුප තමයි අපේ පවුලේ ප්‍රධානම ආදායම් මාර්ගය. ඊට අමතර පොඩි ආදායම් මාර්ග තිබ්බත් මේ බජට් ප්ලෑන් එක හදද්දී මම ඒ ආදායම් මේකට ගන්නෙ නෑ. ඒවා හැබැයි ඒ කියන්නේ ඒවා මාසින් මාසෙට වෙනස් වෙනවා. සමහර මාසවල අපි හිතන තරම් එන්නේ නැහැ. ඊට සමහර මාසවල හිතනවට වැඩිය හම්බ වෙනවා. ඉතින් ඒ දේවල් බැලන්ස් කරගෙන යන ගමනක් මේක. ඉතින් ඒ නිසා ප්‍රධානම ආදායම් මාර්ගෙන් තමයි අපි අපේ මාසේ බජට් එක ප්ලෑන් කරන්නේ. ඉතින් බලමු ඒක අපි කොහොමද කරන්නේ කියලා. ඉතින් මම ඒක ඔයාලට කිව්වේ නැත්තම් ඔයාලා වුණත් හිතන්න පුළුවන් අපිට මාසෙට එන්නේ එක පඩියෙන් කොහොමද අපි මේ දේ කරන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේක පටන් ගන්න කලින් ඔයාට තියෙන්න ඕනේ ඔයාගේ මාසේ වියදම ගැන පුංචි අදහසක්. ඒ කියන්නේ ඔයාට මාසෙට ග්‍රොසරි වලට කොච්චරක් යනද අපේ ගෙදරක වියදම් ගත්තාම ප්‍රධානම වියදම වෙන්නේ ග්‍රොසරි වලට. ඉතින් අපි හැමදේම කරන්න කලින් අපි කන්න බොන්න ඕනේ, අපේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරන්න ඕනේ. ඉතින් මේ මාසේ ඔයාට මාසෙට යන වියදම හදාගන්න දවස ගානේ ඒක කොලකවල ලිය එකතු කර ඇත්තටම දැන් කාලේ වෙද්දි කරන්න ඕනේ නැහැ. ඔයාට හරිම ලේසියෙන් ඔයා හැමෝම අතේ දැන් ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට ඔයාට පුළුවන් ඔයාගේ බජට් එක එක්ස්පෙන්සස් ලියා ගන්න ඇප් එකක් දාගන්න. ඉතින් මම ඔයාලට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් ඇප් එකක් කියන්නම්. money manager expenses and budget කියන ඇප් එක ගොඩාක් ලේසියි පාවිච්චි කරන්න. ඉතින් ඒක පාවිච්චි කරාම ඔයාලට වියදම ඒ දවසේ වියදම ලියන්න ලේසියි. ඒකේ ඊට වැඩි වෙනම කොටස් වලට වෙන් කරලා තියෙනවා. chart වලින් ඔයාලට මාසේ අන්තිමට ඒකේ ඩිෆරන්ස් එක බලා ගන්නත් පුළුවන්. ඒ නිසා ඉතින් අර ඉස්සර කාලේ වගේ ගොඩ වේලාවල් නාස්ති කරගෙන ඉරි ගහගෙන ඔයාගේ දවසේ වියදම ලියන්න ඕනේ නැහැ. ඒ වගේ ලේසියෙන්ම ඇප් එකක් දාගෙන ඔයාට පුළුවන් ඒ දේ පහසුවෙන්ම කරගන්න. එතකොට මාසයක් මේක එක දිගට කරාම දැන් මාසෙ කිව්වට හිතන්න එපා. දැන් අද පළවෙනිදා ඔයා මේ වීඩියෝ එක බලන්නේ අද නම් අද පළවෙනිදා. එහෙම නැත්නම් අනේ මම මේ වීඩියෝ එක බලන්නේ තුන්වෙනිදා. එහෙම කියලා හිතන්න එපා. අපි පටන් ගමු තුන්වෙනිදා නම් ඔයා මේ වීඩියෝ එක බලන්නේ තුන්වෙනිදා ඉඳන් පටන් ගන්න. කිසි ගැටලුවක් නැහැ. ඊගා මාසේ තුන්වෙනිදා වෙනකන් අපිට බලන්න පුළුවන් අපේ මාසේ වියදම් ටික කොහොමද කියලා. මතක ඇතුව ඔයාගේ චූටි බබාට ටොෆියක් අරන් දෙනවා නම් ඒ ටොෆිය පවා මේකේ ඔයා නෝට් කරගන්න ඕනේ. එතකොට තමයි අපිට මාසේ සම්පූර්ණම වියදම බලා ගන්න පුළුවන් වෙන්නේ. කිසිම චූටි වියදමක්වත් ඔයා ට්‍රේවිල් එකක ගියා නම් ඒ වියදමවත් මේකට ඇඩ් කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා. දැන් කාලේ වෙද්දී අපි ගොඩාක් පාවිච්චි කරනවා බැංක් ඇප්. ඉතින් ඔයාට මේකත් සම්බන්ධ කරගෙන කොහොමද මේ දේ කරන්න කියන එක මම කියලා දෙන්නම්. මේක 100%ක් මම කියන්නේ හරියටම හරියන දේ කියලා. ඒකට මට කරලා සාමාන්‍යයෙන් මට මේක ගොඩක් හොඳයි කියලා හිතුණා මේ ක්‍රමය. ඒක නිසා තමයි අද මම මේ දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ.
ඉස්සෙල්ලාම මට දැන් දල අදහසක් තියෙනවා මගේ මාසේ වියදම් ගැන. මොකද මම මාසේ වියදම් නෝට් කරගෙන මම දැන් දන්නවා මට ලිව්වේ නැත්තත් නෝට් කරගත්තේ නැත්තත් ඇප් එකට දාගන්න බැරි වුණත් මම දන්නවා දැන් මගේ මාසේ වියදම් ටික. අපි එහෙනම් මෙතනින් එහාට බලමු ඒ ටික කොහොමද කරන්නේ කියලා. මම ඒක ඔයාලට ලියන ගමන්ම පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මේක මම හැම මාසෙට ලියන්නේත් නැහැ දැන්. මොකද මට ඒ ටික කරලම ගොඩක් නෝට් වෙලා තියෙන්නේ. උනාට දැන් ඔයාලට පෙන්නන්න ඕනේ නිසා මම ලියලා පෙන්නන්නම් මම ඒක කොහොමද කරගන්නේ කියලා. එහෙනම් බලමු අපි කොහොමද ඒක කරගන්නේ කියලා. මේ ලියලා තියෙන්නේ මගේ මාසෙට මට යන වියදම් ටික. ඔයාලට පේනවා ඉතින් අපේ බබාලා දෙන්නගේ ස්කූල් එකට ස්කූල් ෆීස් එකක් ගෙවන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට ඊගවට එන වියදම තමයි ග්‍රොසරිස්. ඉතින් ග්‍රොසරිස් මම කොටස් විදියට වෙන් කරගෙන තියෙනවා. මීට්, එග්. ඉතින් මීට් කියන එකෙන් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ චිකන් එක. ඊට පස්සේ මාළු ගන්නවා, vegetable and fruits. ෆුවල් වලට අපිට ගාණක් යනවා, traveling, ඉලෙක්ට්‍රිසිටි, ක්ලාසස් වලට යන්න, ටෙලිෆෝන් බිල්, ටීවී බිල්. අමතර මම මෙතන කවදාවත් බජට් එක ලියද්දී බෙහෙත් වලට කියලා වෙනම කොටසක් ලියාගන්නේ නැහැ. මොකද ඒක මම හිතනවා මම විශ්වාස කරන අපි නෙගටිව් දේවල් ලියලවත් තියාගන්න ඕනේ නැහැ කියලා. ඒ වුණාට එක්ස්ට්‍රා කියලා මුදලක් ළඟ තියාගන්නවා. අපි හිතමු ඒක අපි පාවිච්චි කරන්නේ ඩිනර් එකට යන්න, එළියට යන්න, පුංචි බබාලත් එක්ක විනෝද වෙන්න යන්න කියලා. බැරි වෙලාවත් ඉතින් අපිට ලෙඩක් හැදුනොත් අපි ඒකෙන් සල්ලි ටික අරන් බෙහෙත් ගාමු. ඒ වුණාට මම හිතනවා අපි හැම දෙයකින්ම පුංචිවට පොසිටිව් විදියට හිතපුවාම ජීවිතේ ගෙනියන්න ලේසියි කියලා. ඉතින් මේක මම ඇත්තට මේක අර පවුලේ වියදම කියන එක නිසා මම මේක ලොකුවට ලියන්නේ නැහැ. උනාට ස්කූල් ෆීස් වලට මම ඒක කොහොමද අපි බැංකු දැන් හස්බන්ඩ්ගේ සැලරි එක එන්නේ බැංකුවට. එතකොට බැංකුවට ආවයින් පස්සේ කොහොමද එතනින් එහා අපි බැංකුවෙන් කීයක් විත්ඩ්‍රෝ කරනවද? විත්ඩ්‍රෝ කරලා කොහොමද අපි ඒක බැලන්ස් කරගන්නේ කියන එක තමයි මම මෙතන කියන්නේ. මොකද අපි ආව ගමන් ඔක්කොම සැලරි එක සම්පූර්ණයෙන් අතට ගත්තොත් එතනත් අපිට පොඩි අවාසියක් වෙනවා. ඉතින් ඒකට හොඳම වැඩේ අපිට අවශ්‍ය ප්‍රමාණය මුදල විතරයි අපි විත්ඩ්‍රෝ කරගන්නේ. එතකොට මූලික වශයෙන් ස්කූල් ෆීස් කියන එක මම ගෙවන්නේ බැංක් ඇප් එකෙන්. මේක මම අතට ගන්නෙ නැහැ. ස්කූල් ෆීස් ඒ වගේම මම ඔයාලට පෙන්නන්නම් අපි අතට ගන්නේ නැතුව කරන වියදම් ටික. ඉලෙක්ට්‍රිසිටි බිල් එක, ටෙලිෆෝන් බිල්, ටීවී බිල් ඒ ටික මට අතට ගන්න අවශ්‍ය නැහැ. මොකද ස්කූල් ෆීස් කියන එක හස්බන්ඩ් මගේ බැංක් account එකට දාපුවාම ස්කූල් ෆීස් වල ගාන, ඉලෙක්ට්‍රිසිටි බිල් එකේ ගාන, ටෙලිෆෝන් බිල් එක, ටීවී බිල් එක මෙන්න මේ දේවල් ටික මම පාවිච්චි කරන එක ඇප් එකක් තියෙනවා. ඒක අපි බැංක් ඇප් එක වෙන් කරගෙන තියෙන අපේ මෙන්න මේ එක්ස්පෙන්සස් ටික කරන්නේ. ඉතින් එතකොට ඒකෙන් ඉක්මනට ට්‍රාන්ස්ෆර් කරා එයා මගේ account එකට ට්‍රාන්ස්ෆර් කරනවා. ස්කූල් ෆීස් වලට යන වියදම, ඉලෙක්ට්‍රිසිටි වලට යන වියදම, ටෙලිෆෝන් සහ ටීවී බිල් එකේ යන වියදම. සමහර මාසවල මම මේ ගැනත් කියන්නම්. මේ දේවල් මම එයාගෙන් ගන්න නැතුව ඉන්න වෙලාවලුත් තියෙනවා. එහෙම ගත්තත් සමහර විට මගේ අතේ තියෙන සල්ලි වලින් මම මේ දේවල් කවර් කරලා ඒ සල්ලි ටික වෙනම අපි සේවිංස් කරන account එකකට ට්‍රාන්ස්ෆර් කරන අවස්ථාවක් තියෙනවා. එතකොට ස්කූල් ෆීස් අර මං කියපු ටික එයා මගේ account එකට ට්‍රාන්ස්ෆර් කරායින් පස්සේ මම කරන්නේ ඒ ටික ගෙදර ඉඳන්ම එකම දවසක ඇප් එකට ලොග් වෙලා එක පිළිවෙලට අවශ්‍ය ප්‍රමාණවල වලින් බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරන එක. එකකින් ඇත්තටම වාසි දෙක තුනක්ම වෙනවා. මොකද ඇත්තට මේ දෙත් මං කියන්න හිතුවා දැන් අපි ජීවත් වෙන කාලෙත් එක්ක අපි මේ බිල් ටික ඔක්කොම ගෙනන්න ටවුන් එකට ගියොත් අපිට ඒ දවසේ හිතනවාට වැඩි වියදමක් වෙන්න පුළුවන්. මොකද අපි යනවා තේ එකක් බොන්න යනවා. එතනින් එහාට තව කඩේක දෙයක් දැක්කොත් ඒක ගන්නත් යනවා. ඉතින් ඒ වගේ පාලනයක් නැති වියදම් අපිට වෙන්න පුළුවන් මේ බිල් දෙක තුනක් ගෙවන්න ටවුන් එකට යන එකනොත්. දැන් මං හිතනවා ඇත්තටම දැන් අපේ ගෘහණියෝ ගොඩාක් ස්මාර්ට් නිසා ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා බැංක් ඇප් එකක් කරාම මේ දේවල් කරන්න. ඉතින් ඔයාටත් යම්කිසි account එකකට නම් ඔයාගේ මාසෙ පඩිය වැටෙන්නේ. ඔයාට ලේසියෙන්ම පුළුවන් ඒකින් ඇප් එකක් හදාගෙන අවශ්‍ය වියදම් ටික කෙලින්ම බැංක් එකකින්ම ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට අපිට අමතර වියදම්, ගමන් වියදම් මේ හැමදේම පාලනය වෙනවා. ඉතින් ඒ බිල් ටික ගෙවලා ඉවර කරායින් පස්සේ ස්කූල් ෆීස් ගෙවුවායින් පස්සේ රිසිට් එක ඩවුන්ලෝඩ් කරගෙන මම ස්කූල් එකට ගිහින් දෙනවා. ඒ ටික කරනවා. එතකොට ඉලෙක්ට්‍රිසිටි බිල් එක කොහොමද ෆෝන් එකට එන්නේ.
එතකොට ඒකත් අප්ඩේට් වෙනවා. ඒ වැඩ ටික හරිම පහසුවෙන් වෙනවා. ඊට පස්සේ ග්‍රොසරිස්. එතකොට ස්කූල් ෆීස් ගෙවන එක හරි. මම ඒක ඔයාලට කොහොමද කරන්න කියලා කිව්වා. ඊට පස්සේ ග්‍රොසරිස් කියන එක මම ඔයාලට මගේ කලින් වීඩියෝ බලලා තියෙනවා මම පෙන්නලා ඇති මම ග්‍රොසරිස් වලට යන්නේ එක්කෝ කාගේල්ස් ෆුඩ් සිටි එකට එහෙම නැත්නම් ග්ලෝ මාක් එකට. ඉතින් ග්ලෝ මාක් එකට ගොඩක් වෙලාවට යනවා. මොකද හස්බන්ඩ් පාවිච්චි කරන ක්‍රෙඩිට් කාඩ් එකක්. මම ඒකත් මේ ගැන විශේෂයෙන්ම කියන්නම්. ඉතින් එයාගේ ක්‍රෙඩිට් කාඩ් එකට 125ක වගේ ඔෆර් එකක් හම්බ වෙන දවස් එනවා. ඉතින් ඒක හැම සතියෙම එන දවසක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට සැලරි එක ආව සතියේ අපි ඒ දවසේ යොදාගෙන තමයි ග්‍රොසරිස් ගන්න යන්නේ. ඒ යන්න කලින් එයාගේ account එකෙන් එයාගේ ක්‍රෙඩිට් කාඩ් එකට ග්‍රොසරිස් වලට ඕන කරන මුදල අයින් ට්‍රාන්ස්ෆර් කරනවා. එහෙම නැත්නම් මාරු කරලා දානවා. ඉතින් ට්‍රාන්ස්ෆර් කරනවා. ඉතින් එහෙම කරාම අපි එයාගේ ඒ මාසේ ක්‍රෙඩිට් කාඩ් බිල් එකත් පේ වෙනවා. අපේ ග්‍රොසරිස් ටික ගන්න සල්ලි එතන තියෙනවා. ඒතර අපිට අතට ගන්න ඕන වෙන්නේ මේ ටිකෙන් දැන් අපි ඉලෙක්ට්‍රිසිටි බිල් එක හරි ටෙලිෆෝන් බිල් එක ටීවී බිල් එක මේ ටිකම අපි ගෙවලා ඉවර කරා. ඊට පස්සේ අපිට අතට ගන්න ඕන වෙන්නේ meat and egg, fish, vegetable, fruits. ඒ ටිකට අපි හිතමු අපි මස් වලට මාසෙකට සාමාන්‍යයෙන් 3500ක් අතර ප්‍රමාණයක් යනවා. මොකද බිත්තර පාවිච්චිය ගොඩක් වැඩි. චූටි පුතයි චූටි දුවයි නිසා මේ අතර ප්‍රමාණයක් යනවා චිකන් ටිකක් අඩු කරලා. ඉතින් මාළු වලටත් අනිවාර්යෙන් මේ ප්‍රමාණය යනවා 3500. එළවලු වලටත් අපිට 4000ක් වගේ ප්‍රමාණයක් යනවා. මොකද හස්බන්ඩ් නැති දවසට අපිට එළවලු ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. බබාලා දෙන්නගේ පළතුරු ටිකයි එළවලු වලටයි දල වශයෙන් මේ මුදල යනවා. මේක මම බැලන්ස් කරන්නේ කොහොමද කියලා ඔයාලට කියන්නම්. මේ ප්‍රමාණය මම යාගින් එතකොට මට මෙතන 3500 3500 7000යි 11000යි පුවල් කියන එක අතට ගන්නෙ නැහැ. පුවල් කියන එකත් ඒක එයාගේ account එකෙම තමයි එයා කාඩ් එක හරහාම පුවල් වලට ගෙවනවා. ඉතින් පුවල් වලට අපිට මාසෙට සාමාන්‍ය ලොකු ගමනක් ගියොත් අපිට ඒ ප්‍රමාණය එහෙම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි 6000ක් වගේ යනවා කියලා තමයි ගණන් බලලා තියෙන්නේ. ඊට අමතරව ට්‍රැවලින් කියන එක ඇත්තටම ඒක ගැන අපි දෙන්න මේ දවස්වල ගොඩාක් ලොකුවට සාකච්ඡා කරනවා. හස්බන්ඩ් නැති දවසට මට ට්‍රැවලින් වලට මාසෙට 12000ක් යනවා. හැබැයි දැන් මම හිතුවා ගෙදර වාහනේ තියෙන නිසාම මේ ට්‍රැවලින් එක මම අඩු කරගන්න ඕනේ. මොකද මට තාම මේ චූටි බබාලා දෙනත් එක්ක පාරේ වාහනේ අරන් යන ලොකු බයක් තියෙනවා. ඉතින් මම හිතුවා දැන් චූටි පුතාටත් අවුරුදු 5කට කිට්ටු වෙන නිසා ලබන ජනවාරි වෙද්දී මම මෙන්න මේ වියදම කොහොම හරි නවත්ත ගන්නවා. එතකොට අපිට ඒකෙන් ප්‍රමාණයක් මේ උඩ ෆුවල් වලට එකතු කරලා ට්‍රැවලින් වලින් අපිට කොටසක් ඉතිරි කරගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්. ඉතින් මම හිතුවා ලයිසන් එක අරගෙන ඒක බැලන්ස් කරන්න ඕනේ කියලා. ඉතින් මේ ට්‍රැවලින් කියන කොටසත් මට අතට ගන්න වෙනවා. මෙන්න මේ තරු දාන කොටස් ටික අපි අතට ගන්නවා. ඊට පස්සේ ක්ලාස් ෆීස් ඒ ටිකත් අපි අතට ගන්නවා. ක්ලාස් ෆීස් නම් ලොකු ප්‍රමාණයක් නෑ. බබාගේ කරාටි ක්ලාස් එකට ඩාන්සින් ක්ලාස් එකට රුපියල් 2750යි යන්නේ. ඒ ටික මට අතට ඕන වෙනවා. අමතර රුපියල් 5000ක් විතර මම අතේ තියා ගන්නවා. මොකද චූටි දරුවෝ දෙන්නත් එක්ක ගෙදර ඉන්න නිසා ඉතින් අවශ්‍ය නම් අපිට කාඩ් එකෙන් තව කීයක් හරි ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මම අතට ගන්නේ. 7000යි 11000යි 17000යි 19750යි මෙතන 24750යි මම අතට 25000ක් ටෝටලි ගන්නවා. ඉතින් මේකෙන් තමයි මම මාසේ බැලන්ස් කරගන්නේ. එතකොට මම සම්පූර්ණ ගණන් ලිව්වේ නැහැ. ලිව්වේ නැති වුණත් මම සාමාන්‍ය කරන විදිහ තමයි ඔයාලට දල අදහසක් ගන්න ගත්තේ. දැන් මේ ටික මේ 25000 අතට ගත්තාම එකපාරේ එක ගොඩේම තියාගන්නේ නැහැ. මම මෙන්න මේ පර්ස් එක පාවිච්චි කරනවා. මේ පර්ස් එක පාවිච්චි කරලා ඔයාලට මේකට ලියුම් කවර ටිකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට පර්ස් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉන්න මම මේක පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ මේ පර්ස් එකේ ඇත්තට වලින් පෙනෙන්නේ මේක කොටස් ගොඩකට බෙදලා තියෙන්නේ. ඉතින් මේකේ මෙන්න මේ පොකට් වලට මේ එකකට මම දානවා මස් වල සහ බිත්තර වල වියදම. අනිත් එකේ මාළු
ඊට පස්සේ එළවලු මෙතෙන්ට දාලා තියෙනවා ක්ලාස් පීස් එක. ඒ වගේම මෙතන ට්‍රැවලින් එක තියෙනවා. මෙතන ට්‍රැවලින් එක තියාගන්නවා. මෙතන මගේ එක්ස්ට්‍රා තියෙන සල්ලි ටික තියාගන්නවා. ඉතින් විශේෂම දේ තමයි මේක වියදම් කරද්දී අපිට පේනවනේ අපේ තව චිකන් ගෙනාවා. අපි හිතමු මාළු ගෙමස් ගෙනාවා කියලා. මස් ගෙනාවායින් පස්සේ අපිට තව කීයක් මෙතන තියෙනවද? මාළු වලට තව කීයක් තියෙනවද? එළවලු පළතුරු වලට තව කීයක් තියෙනවද? සහ ට්‍රැවලින් කොහොමත් අපිට අඩු වෙන්නේ නැහැ. හස්බන්ඩ් ආවොත් ඒ දවසට ඉතුරු වෙනවා ගාණක්. ඒ ඇරෙන්න ට්‍රැවලින් ගාණ වෙනස් වෙන්නේ නැහැ. එක්ස්ට්‍රා ගාණ එහෙමම තියෙනවා. ඉතින් මේ මම අර කියන්න හැදුවේ දැන් ගොඩාක් මාළු ගණන් කාලෙක නම් අපි ලොකු මාළු වලට යන්නේ නැතුව චූටි මාළු අරගෙන මේ මාළු වලට අපි වියදම් කරලා තියෙන අපි වෙන් කරලා තියෙන ගාණ කොහොම හරි කවර් කරන්න මම උත්සාහ කරනවා. ඉතින් එළවලු කියන එකත් ඇත්තටම කොළ වර්ග එතකොට ගෙදර මම දැන් ඇත්තටම එළවලු වර්ග දෙක තුනක්ම හදාගෙන තියෙනවා. අමුමිරිස් රම්පි කරපිංචා අනිවාර්යෙන් ගෙදර හදාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් කවර් කරනවා. ඉතින් පළතුරු ගද්දී ගෙදර කෙසෙල් කනක් ඉදලා තියෙනවා නම් ඒ වගේම අපේ ගෙදර අන්නාසි තියෙනවා. හැම මාසෙම අන්නාසි කිරි දෙකක් වගේ අපිට ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ගෙදර හදලා තියෙන මොනවා හරි පළතුරු වර්ග තියෙනවා නම් පළතුරු කියන දෙයටත් මම කඩින් ගන්න වියදම් කරන්නේ නැහැ. මොකද අපේ මබාලා දෙන්න කොහොමත් ඕන පළතුරක් කනවා. ඉතින් ඒ නිසා අර කොමඩු වගේ දෙයක් ඕනේ වුණොත් ඇරෙන්න ගෙදර හදලා තියෙන පළතුරු ඊට අමතරව පැපල් කඩෙන් ගන්නවා. මොකද හරියට අපේ මේ තියෙන පස්සත් එක්ක හරියටම හරියන පැපල් පැලයක් තාම අපිට හදාගන්න බැරි වුණ නිසා ඉතින් ওই විදිහට කරනවා. ඉතින් මේකේ විශේෂ දේ තමයි මාසේ දවස් ඉවර වෙද්දී මේ වගේ මෙන්න මේ චූටි පොකට් ඇතුලේ රුපියල් 50ක් 100ක් වගේ දෙයක් ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතිරි වෙලා නැත්තම් ඔයාට අන්තිම සතියේ වෙද්දී මේකක කිසිම ගාණක් නැති වෙන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් ඔයාට අවශ්‍යම මොන හරි මස් මාළු වර්ගයක් ගන්න තියෙනවා නම් මෙතන දාපු එක්ස්ට්‍රා එකකින් අපි පොඩි ගාණක් අරගෙන ඒක කීයක්ද කියන එක නෝට් කරගෙන ඒකෙන් මස් මාළු මේ අවශ්‍යතාව ටික සපුර ගන්න පුළුවන්. ඒ වගේම මෙතන සල්ලි ඉතුරු වුණා නම් මම මොකද කරන්නේ? ඒ සල්ලි ටික අරගෙන මෙන්න මේ මගේ හෝම් බෑග් බොක්ස් එකට දානවා. දැන් නම් මේක කීයක්වත් නැහැ. මෙන්න මේ බොක්ස් එකට දාගන්නවා. ඉතින් ඔය විදිහට කරාම මම හරි ආසයි එළවලු වලින් ඉතිරි කීයක් හරි ඉතිරි කළා මේ බොක්ස් එකට දාගන්න මස් මාළු වලින් නොකා නොබී ඉතිරි කරනවා නෙමෙයි අපි අපේ අවශ්‍යතාව සපුරාගෙන මොනවා හරි චූටි ගාණක් ඉතුරු වුණා නම් ඒක මෙතෙන්ට දානවා. මේ දෙකෙත් මට කීයක් හරි ඉතුරු වුණා නම් ඒකත් මගේ මේ හෝම් බෑග් බොක්ස් එකට දානවා. හෝම් බෑග් බොක්ස් එකට ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියන එක මම ඊගාව වීඩියෝ එකකින් ඔයාලට කියන්නම්. එහෙම නැත්නම් සරලව කිව්වොත් ඔයාලට පුළුවන් මේ හෝම් බෑග් එකේ ඉතුරු වෙන සල්ලි ටික ඊගාව මාසේ ගෙනහිල්ලා ඔයාගේ සේවිංස් account එකට දාගන්න. හැබැයි ඒ සේවිංස් account එකට ඔයා කීයටවත් ඩෙබිට් කාඩ් එකක් ගන්න එපා. ඒ වගේම ඒක ඇප් එකක් කරා පාවිච්චි කරන්නත් බැරි විදිහට මේ account එක තැන්පත් කරන්න ඔයා නොදැනීම ඔයාට මාසෙට කී හරි ඉතිරි වෙයි. ඉතින් ඒ නිසා ඒ විදිහට බලන්න ඒ දේ කරගන්න පුළුවන්. ඒතර ග්‍රොසරිස් කියන එක ගැන අපෝගේ සැරයක් අපි සැලකිලිමත් වුණොත් සමහර බඩු තියෙනවා ඩිස්කවුන්ට් එක හම්බ වෙන. ඉතින් මම ඒක ගැන ග්‍රොසරි shopping වීඩියෝ වල ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තැන් වලින් බඩු ගන්න ගොඩක් කට්ටිය හිතනවා සුපර් මාකට් එකකින් වගේ බඩු ගද්දි අපිට අවාසියි කියලා. නෑ, සමහර වෙලාවට අපිට හිතන්න බැරි තරම් වාසි වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට බඩු ගන්න විශ්වාසවන්ත තැන් දෙකක් තුනක් වගේ තියාගන්න. සැරෙන් සැරේට ඒ කියන්නේ උත්සාහ කරලා බලන්න කියලා තැන් තෝරගන්න එපා. ඔයාට හොඳම වාසිදායක ලාභදායම හොඳම දේ දෙන තැන ග්‍රොසරි shopping වලට වෙන් කරගන්න. ඉතින් ග්‍රොසරි shopping වල වියදම අපි ඒ විදිහේ කරන්නේ. අපිට ග්‍රොසරි shopping වලට යන වියදම ගැන ඇත්තටම දල අදහසක් තියෙනවා දැන්. මේක ඒ කියන්නේ කාලයක් අපිට කරගෙන යද්දි මේ දේවල් ඇත්තටම ලියන්න ඕනේ. ඉලෙක්ට්‍රිසිටි බිල් එක අපේ සාමාන්‍ය අපේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක රුපියල් 6000ත් 5000ත් අතර ප්‍රමාණයක් යනවා. මොකද බබාලා දෙන්න AC එක පාවිච්චි කරනවා. ඒ වගේම බාත් รู එකේ
ඒක පාවිච්චි වෙන හින්දා චූටි වියදමක් යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මාසේ බජට් එක මම ප්ලෑන් කරන්නේ. එහෙනම් ඉතින් අපි අපෝ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.